සුබ දවසක්. බීන් බෑග් නම් ඉතින් iQuality.lk ම තමයි. ඔය දැනටමත් අපි බීන් බෑග් එකක් අරන් නම් ඉන්නේ. ඔය iQuality පවුලේ අපේ සමාජිකයෙක්. ඔයා එහෙම නම් ඔයාට අනිවාර්යෙන් මෙන්න මේ වගේ ලස්සන කියුට් ගයිඩ්ලයින් එකක් හම්බෙලා තියෙන්නම ඕනේ. මෙන්න මේකේ තියෙනවා කොහොමද ඔයා සරලව පියවර කිහිපයකින් බීන් බෑග් එකක් පාවිච්චි කරන්න කියලා. බීන් බෑග් කිව්වම බීන් බෑග් පවුලේ බීන් බෑග් ගොඩක් තියෙනවා. අපි මුලින්ම බලමු ක්ලාසික් බීන් බෑග් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ ක්ලාසික් බීන් බෑග් පවුලේ බීන් බෑග් 6ක් ඉන්නවා. ඒ තමයි ක්ලාසික් ස්මෝල්, ක්ලාසික් මීඩියම්, ක්ලාසික් ලාර්ජ්, ක්ලාසික් XL, ක්ලාසික් ඩබල් XL and last ක්ලාසික් ජම්බෝ. iQuality අපෙන් මිලදී ගන්න බීන් බෑග් එක ඔයාට හම්බෙන්නේ මේ වගේ ලස්සනට පැකින් එකක් එක්ක. ඉතින් මේ තියෙන්නේ ක්ලාසික් XL බීන් බෑග් එකක්. මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි අපි ඔයාලට පෙන්නන්නේ. මම ඔයාලට කිව්වා ක්ලාසික් කාණ්ඩේ බීන් බෑග්ස් 6ක් තියෙනවා කියලා. මේ 6ම පාවිච්චි කරන්නේ එකම විදිහට. ඒ හින්දා මේක සරල පියවර කිහිපයකින් අපි ඔබට ඉදිරිපත් කරන්න තමයි දැන් හදන්නේ. ඉස්සෙල්ලාම පැකින් එක ඉවත් කරගත්තට පස්සේ මේ බීන් බෑග් එකේ තියලා ඔයාලට මේ වගේ ගයිඩ්ලයින් දෙකක් හම්බ වෙනවා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සෙල්ලාම මේ බීන් බෑග් එකේ ෂිපර් එක තියෙන පැත්ත යටට හිටින්න තමයි ඔයා තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ බීන් බෑග් එකට ඔයාලට දීලා තියෙනවා හැන්ඩලින් හෑන්ඩ් එකක්. මේක ඉඳගත්තට හිටින්න තමයි ඔයාලා තියාගන්න ඕනේ. ඉඳ ගන්න කලින් ඔයා මේ හැන්ඩල් එකෙන් අල්ලගෙන හොඳට එහාට මෙහාට ෂේක් කරලා පිමින් තියලා මේ හැන්ඩල් එකෙන් අල්ලන් ඉන්න පැත්ත පිටිපස්සට මෙහෙම දාලා ඇවිල්ලා අත තියලා ඉඳ ගන්නේ නැහැ. කෙලින්ම ඉඳ ගන්න තමයි තියෙන්නේ. iQuality අපි මිලදී ගන්න බීන් බෑග් වල ඔයාලට එන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේක හොදගන්නේ කියලා. ඒකට බය වෙන්න ඕනේ නැහැ. මේක ඇතුලේ waterproof inner cover එකක් තියෙනවා. ඉතින් කුණු දූවිලි ඕන දෙයක් ගෑවිච්ච ඕනෙම වෙලාවක ඔයාලට මේ outer cover එක දාලා හොදගන්න පුළුවන්. තවත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් බීන් බෑග් එක ගැන ඔයාට මේ ගයිඩ්ලයින් එකේ තියෙනවා අපි සම්බන්ධ කරගන්න ආකාරය. ඔයාට ඕන වෙලාවක අපි සම්බන්ධ කරගන්නත් පුළුවන්.